දුන්නලොවෙත් නැති වෙන්නට පචසේරම අඹරලා දැන් බැලුවම මුන් සේරම බඩුවාගේ විකිනිලා කියලා තමයි මචං මට කියන්න තියෙන්නේ. නිසා මාලිගා පූජා නෑ, නවම් පෙරහර මොනවත් නෑ, කටින පින්කම් සම්පූර්ණයෙන්ම සමාතයි. ඔය ඔක්කක්වත් කරන්න මොනවත් බෑ. ඒවත් තහනම්. බුදුදහමත් නැති කරනවා සිවුරු දාපු සමහර ටීක් තමයි කියන්නේ. ආයි ගායිස් හැමෝටම සුබ දවසක්. මේක බලනවා නම් මචං බලහන් සිවුරට ගරු කියන්නේ සිවුරක් දාගත්තාම සිවුරට ගරු කරන්න ඕන කියලා කියන කට්ටිය මේක බලන්න එපා මචං. ප්ලීස් ඈ. හරිද? මොකද සිවුර මේ සාමාන්‍ය බල්ලෙට පෙරෙව්වත් මොකක් කර සතෙට්ට පෙරෙව්වත් සිවුර උදාගෙන ඉන්න ඉඳා උට වඳින්න ඕනේ උට ගරු කරන්න ඕනේ කියලා හිතනවා නම් මේක බලන්න එපා. මේක ස්කිප් කරලා වෙලා මේක අයින් කරලා වාගේ වැඩක් කරගන්න. හරිද? මොකද මම නම් එහෙම කියන්නේ සිවුරට ගරු කරනවා ගරු කළ යුතු පුද්ගලයන්ට සිවුරක් දාගත්තත් නැතත් ගරු කරන්න ඕන මිනිස්සුන්ට ගරු කරන්න ඕනේ. හරිද? ඒක නෑ කියන්නේ නෑනේ. හරිද? එතකොට මේ අපේ ඉත්තයකන්දේ හාමුදුරුවෝ සහ ඊට පස්සේ ඉන්නවනේ තව ස්වාමීන් වහන්සේලා ටිකක් ඔය ස්ටේජ් උඩ නගින කට්ටිය. ඒ අය හිතාගෙන ඉන්නවා මේ ස්ටේජ් උඩට නැග්ගාම මේ තියනවා කියලා මොකද්ද නිමයි යන්න අඩිපාරක් තියනවා කියලා හිතන් ඉන්නවා. අර අපේ ගමෙන් හන්දට යන්න අඩිපාරක් තියනවා වගේ මෙයාලා හිතන් ඉන්නවා ස්ටේජ් උඩ නැග්ගාම නිවයි යන්න අඩිපාරක් තියනවා කියලා. හරිද? එහෙම එකක් නැහැ. හරිද? නිවයි යනවා නිවයි යන්න තියෙන්නේ ඒ ධර්මය අවබෝධ කරගෙන මිසක් ස්ටේජ් උඩ කෑ ගහලා එහෙම නෙමෙයි. මෙයා කියනවා මේ කිව්ව ලොවෙත් නැති වෙන්නට බොරු කියලා ඉවරලා මෙයා හොඳ කවිකාරයානේ. මේ මං හිතන්නේ අර මොකද්ද කවි මඩු වල කවි කියන්නේ එහෙම නැත්නම් ඔය වෙසක් පොසොන් වල අර තියෙන්නේ මොකද්ද මේවල මොනවද ඒවට කියන්නේ බා වෙසක් උත්සවවල තියෙන්නේ ඔය නිකන් කානිවල් අරෝමියා වගේ තියෙන්නේ. හරිද? කානිවල් නේ සෝරි තොරන් ආහාරමේ තියෙන්නේ. ඒ තොරන් වල අර කියනව නේද අනම්මනම් කවි කියනවා සෙත් පතන ඒ වගේ දේවල් තියෙනවනේ. ඒ වගේ වෙන්න හිටපු එක්කෙනෙක් අම්මයි කීමට මහාන වෙලා කියලා තමයි මට නම් හිතෙන්නේ. හරිද? මොකද සිවුරු දාගත්ත කියලා හැමෝම හාමුදුරු නමක් වෙන්නේ නැහැ. හරිද? මොකද සිවුරු දාගත්ත චීවර දාවිටුනුත් ඕන තරම් ඉන්නවා ඉඳලා තියෙනවා අපි අහලත් තියෙනවා. හරිද? ඒකින්ද මෙයා මේ කියන බොරු ටිකත් අහලා නිකන් මට හිතුණා නිකන් මෙයාටත් පොඩි කවි පදයක් කියන්න ඕන කියලා. හරිද? ඒකත් අපි බලමු. දුන්නලොවෙත් නැති වෙන්නට පචසේරම අඹරලා රාගමික කමිටුවක් පිහිටවනවා. ඒ කියන්නේ දලදා මාලිගාවේ පෙරහැර තියනවා නම් තියන්න ඕන වපසරිය කොහොමද තීන්දුව කරන්නේ? අන්තර්රාගමික කමිටුවකින්. මාලිමාව තව ආණ්ඩුවක් අරගෙන නැහැ. එයාලා මෙහෙම කරනවා අර එහෙම කරන ආගමට දහමට දාන දෙන්න දෙන්නෙත් නැහැ. ඒ වගේම බුද්ධ පූජාව තියන්න දෙන්නෙත් නැහැ හෙට අනිද්දා වෙනකොට. මේ මාලිමාවේ ආණ්ඩුවක්. දුන්නලොවෙත් නැති වෙන්නට පචසේරම අඹරලා බුද්ධාගම සුරකින්න දැන් එයාලා කියනවා දහම් පාසලුත් නතර කරනවා. පෝයකුත් නැහැ. සිල් ගන්නත් බෑ. පෙරහැරත් නැහැ. මහාන වෙන්නත් බෑ. ආගම අදහන්නත් බෑ. නිරාගමික. මිනිමස් කාපු જાතියක් උන්. දැන් මේ මොකද්ද හංගන්නේ? මේ හංගන්නේ හරිනිලගේ අනාගමික රාජ්‍යයක් හදන්න පිඹුරුපත්. ඒක නිසා මාලිගා පූජා නෑ, නවම් පෙරහර මොනවත් නෑ, කටින පින්කම් සම්පූර්ණයෙන්ම සමාතයි. ඔය ඔක්කක්වත් කරන්න මොනවත් බෑ. ඒවත් තහනම්. දුන්නලොවෙත් නැති වෙන්නට පචසේරම අඹරලා අනාගමික රාජ්‍ය ඇතුලේ බුදු දහමේ තියෙන අයිතිය නැති කරන්න පුළුවන්. කොටින්ම කිව්වොත් ලංගම බස් එක නැග්ගාම පූජ්‍ය පක්ෂයකල සීට් එකකට හෙට අනිද්ද සුදුහුණු ගාන මේ කට්ටිය අප්‍රයින් කරනවා. මේක අනතුරක් නායක හාමුදුරනේ. දුන්නලොවෙත් නැති වෙන්නට පචසේරම අඹරලා ගොවියාගේ පෝර ටිකත් ඊයේ රෑම වැඩි කළා. හොරු අල්ලනවා කියමින් චාමරයව කොටු කළා. දැන් බැලුවම මුන් සේරම සෙවලයෝ වගේ එළවෙලා. මට මචං මේ මෙහෙම හිතනවා ඔය කවිය දැක්කාම. හරිද? මට කියන්න හිතනවා මේ මෙහෙම එකක්. දුන්නාලොවෙත් නැති වෙන්නට වෛරය නම් වපුරලා මහන වෙසින් ඉන්නවා දැන් හොඳ හොඳ බඩු සිවුර උඩින් පොරවලා ධර්මය දෙසනවා කියමින් පක්ෂ ඇතුලේ හැංගිලා දැන් බැලුවම මුන් සේරම බඩුවාගේ විකිනිලා
කියලා තමයි මචං මට කියන්න තියෙන්නේ. හරිද? කියන්නේ දැකපුවාම හිතෙන්නේ ඒ වගේ දෙයක් තමයි. මොකද ධර්මයේ දේශනා කරනවා කියලා ස්ටේජ් උඩ නැගලා එක එක්කනට වෛරය වපුරලා මිනිස්සුන්ගේ ඇතුළට වෛරය පුරවලා එහෙම නැත්නම් එයාලා දන්නේවත් නැද්ද දෙයක් ඉස්සරහට මෙහෙම වෙයි කියලා ඒ වගේ දේවල් නිකන් මෙයාලා නිකන් අනාගතේ පේනා වගේ හැසිරීමේ ඊට පස්සේ වෛරය වපුරවලා බොරු කියලා කවුද දැන් බොරු කිව්වේ කියලා හිතා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් භික්ෂුවක් බොරු කියන එකයි සාමාන්‍ය මිනිස්සෙක් බොරු කියන එකයි කියන්නේ දෙකක්. හරිද? කියන්නේ භික්ෂුවක් කියන්නේ සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් අකප කෙනෙක්. කියන්නේ බොරු අපි අහලා තියෙන විදිහට බොරුවක් කියන්නේ නැහැ, වෛරය කරන්නේ නැහැ, වෛරය වපුරන්නේ නැහැ, අනුන්ගේ දේවල් ගන්න නැහැ, කඩා වඩා ගන්න නැහැ. ඒගොල්ලන්ට මිල මුදල් වැඩක් නැහැ. සියලු දේ අත්හැරලා ඒගොල්ලෝ ගිහිලා මහාන වෙලා ඉන්නේ. මේ ධර්මය අවබෝධ කරගන්න. ඒ වගේ දේවල් තමයි අපි කියන්නේ ස්වාමීන් වහන්සේ නමක් විදියට ඉන්න කෙනෙක්ගෙන් අපි දන්න විදියට ඒ කෙනෙක් ඒ විදියට තමයි ඉන්නේ. හරිද? සාමාන්‍ය මිනිස්සෙක් එමුනේ නේ සාමාන්‍ය මිනිස්සෙක් බොරු කියනවා. වංචා කරනවා. ඊට පස්සේ මොනවද වෛරය වපුරනවා. ඒ වගේ දේවල් සාමාන්‍ය මිනිස්සු ඕන තරම් කරනවා. හරිද? මේ හැමෝටම ඉතුරු ටිකත් අහලා තව කවියක් තියෙනවා. ඒකත් අහමු යුරම්පියාරිලා උගැනලා කෝටි 7ක් කෑවා කොට්ට හච්චි උගණ්ඩාවේ සල්ලි අරන් ආවා දලදා වන්දන්න ගිහින් එතනත් මුං හැවා මුන්ට ඡන්දෙ දීලා අපිත් සබන් නැතුව නෑවා උන් අපිට රබම් පදත් ගැහුවා මොනවද රබම් පද වලට ගැහුවේ සීතක් කිරිල්ලිට එන්න කියාපිය ගෝටක් කුරුල්ලට එන්න කියාපිය මේවට උත්තර දෙන්න කියාපිය කියලා තමයි රබම් පද ගැහුවේ ඔය රබම් පදේම අපිත් ගහනවා අනාගතේ එදාට ගහන්නේ මේම හරිනි කිරිල්ලිට එන්න කියාපිය හච්චි කිරිල්ලිට එන්න කියාපිය අනුර කුරුල්ලට එන්න කියාපිය මේවට උත්තර දෙන්න කියා බන කියනා ඉත්තවානා මල්ටම විකිනිලා ආනන්ද සාගරයත් සජිත්ගේ රෙද්ද අස්සේ හැංගිලා මුන්සේරම මිනිස්සුන්ගේ ධනෙ ටිකත් වළඳලා බුදු දහමත් නැති කරනවා සිවුරු දාපු සමහර ටීක් තමයි කියන්නේ. ඊටු ටික ඔයාලා කම්ප්ලීට් කරන්න ඕනේ. මේක යටින් කමෙන්ට් එකක් දාලා ඊටු ටික ඔයාලා කැමති එකක් කම්ප්ලීට් කරන්න පුළුවන්. මොකද ඒක මට එන වචන ටික කියන්න බෑ. හරිද? ඒ කියන්නේ එහෙම ඊට පස්සේ නිකන් මොකක්ද ඒ කියන්නේ? සිවුරු දාගත්තේ කියන්නේ ඇත්තම ස්වාමීන් වහන්සේලාත් ඉන්නවනේ මේ රටේ. කියන්නේ ඇත්තම ස්වාමීන් වහන්සේලා කියන්නේ මිනිස්සුන්ට ධර්මය පහදලා දෙන කට්ටිය හරි විදියට ධර්මය පහදලා දීමෙන් ජීවිතේ කියන්නේ සාමාන්‍ය ජීවිතේ කොහොමද හරියට ජීවත් වෙන්නේ කියලා දෙන ගමන් ධර්මය අවබෝධ කරන ස්වාමීන් වහන්සේලා තෝරන තරම් මේ රට ඇතුලේ ඉන්නවා. එහෙම ඉන්න හින්දා සමහර වචන එළියේ කියන්න බෑ. මොකද මේක සමස්තයට කරන කියන්නේ නිග්‍රහයක් නෙමෙයි. මේ වගේ සිවුරු දාගත් සමහර කියන්නේ දේශපාලන පක්ෂවලට විකින්ලා ඉන්න සහ දේශපාලන වේදිකා උඩ කෑ ගහන වෛරය වපුරන මේ වගේ භික්ෂුන් වහන්සේලා ඕන තරම් ඉන්නවා. ඒ අතරේ හොඳ භික්ෂුන් වහන්සේලා ප්‍රමාණිකුත් ඉන්නවා. ඒකින්ද මේ කරන දේෙන් බුද්ධ ශාසනයට විතරක් නෙමෙයි අර ඒ කියන්නේ ඉන්න අනිත් හොඳ ස්වාමීන් වහන්සේලාටත් මේකෙන් ලොකු අපකීර්තියක් සහ කියන්නේ මිනිස්සුන්ට බුදුදහම එපා වීමක්. මට නම් පේන්නේ එහෙම දෙයක්. බුදුදහම එපා වීමක් අනිවාර්යෙන් මේ වෙන දෙය ඇතුලේ වෙනවා. ඒකින්ද මං කියන්නේ දැන් පවතින රජයක් හෝ ඉස්සරහට එන්න තියෙන රජයක් හෝ නැත්තම් මිනිස්සුන්ගේ ඉදිරිපත් වීමකින් හෝ මේ හාමුදුරුවෝ ස්ටේජ් උඩ නැගීම එහෙම නැත්තම් දේශපාලන පක්ෂ වලට කඩේ යෑම මේ වගේ දේවල් නතර කරන්න ඕනේ. නතර කරේ නැත්තම් මේ බුදුදහම එච්චර කල් තියෙන්නේ නැති වෙයි. තව අවුරුදු 5-10ක් යද්දී ඊට පස්සේ සිවුර දාන් හිටියත් කිසිම ගරු කිරීමක් නැතුව සිවුර ගලවලා ගහන තරමට පත් වෙන්න ඉඩ තියෙනවා. මේක බලන්න ඕනේ. ඉතින් අනිත් ඒ කියන්නේ මේක ඉන්නව නායක ස්වාමීන් වහන්සේලා රාශියක්. ඒ නායක ස්වාමීන් වහන්සේලා මේකට මැදිහත් නොවුනොත් බුදුදහමට ඉතින් සොරිම තමයි. මොකද අපේ රටේ තියෙන්නේ අපේ රටේ විතරයි දැන් මේ බුදුදහම මේ විදිහට හරි ආරක්ෂා වෙලා තියෙන්නේ. ඒකත් නැත්තරම නැති වෙනවා මේ යන විදිහට ගියොත් නම්. හරිද? අනිත් එක තමයි දැන් මෙයාලා මේ පක්ෂ කියන්නේ පක්ෂ උඩ නැගලා ඡන්දෙ දෙන්න හරි මේ කියලා මේ කියනවා නේද විස්තරයක්. මෙයාලා හොඳ නැහැ මෙහෙම කරන්න කියලා කියනවනේ. දැන් එයාලට දුන්නානේ. දැන් අව කවුද මේ ඉත්තයකන්දේ හාමුදුරුවෝ දන්නේ නැත්නම්
මේක මං අන්තිමට දාන්න. හරිද? ඒ කියන්නේ දැන් ඔයාලා ඔය කියන කවුද නාමල් රාජපක්ෂගේ තාත්තා එහෙම නැත්නම් නාමල් රාජපක්ෂත් ඔය ආණ්ඩුවේ වල හිටියා. හරිද? එතකොට එයාගේ තාත්තට උසාවි තීන්දුවක් තියෙනවා. එයාගේ තාත්තා බාප්පා මාමා ඔය කට්ටියට උසාවි තීන්දුවක් තියෙනවා මේ රටේ ආර්ථිකය විනාශ කරා කියලා. එහෙම නැත්නම් ආර්ථික ඝාතකයන් විදියට නම් කරලා තියෙනවා. හරිද? ඔබ වහන්සේ ඒවා දන්නේ නැත්නම් ඒවා ගිහලා බලන්න. ඒවා ගිහලා හොයලා බලන්න. හරිද? ඔය පුතත් හිටියේ එතකොට ඕක ඇතුළෙම තමයි. හරිද? නැතුව ඇවිල්ලා කියන්නේ අපි අර අහලා දිනන කතාව තාත්තගේ වැඩේ කිරුවේ නැත්නම් ඌ නොට්ටිගේ පුතා වෙනවා කියලා. දැන් ඒකින්ද නාමල් මං හිතන්නේ නැහැ නොට්ටිගේ පුතෙක් වෙයි කියලා. හරිද? ඒකින්ද නාමලුත් තාත්තගේ ජානමනේ තියෙන්නේ. හරිද? ඒකින්ද එහෙමම තමයි. මේව අපි නෙමෙයි කියන්නේ. මේක එයාලමයි කියන්නේ. බොරු නම් මේක අන්තිමට බලන්න මහින්දම කියනවා. මහින්ද මාත්‍යම කියනවා මොකද්ද? එයාලා දේශපාලනය කරපු සමහර ඇමතිවරු මන්ත්‍රීවරු කරපු ජඩ වැඩ ඊට පස්සේ වංචා දූෂණ සියල්ල වහලා දැම්මා කියලා. ඊට පස්සේ කවුද මහින්ද එළිය කියනවා මොකද්ද සජිත්ගේ තාත්තා තමයි කොටින්ට ආයුධ දුන්නේ අපේ හමුදාවට සිංහල හමුදාවට නැත්නම් සිංහල මිනිස්සයන්ට මරන්න කියලා කොටින්ට ආයුධ දුන්නේ කවුද ප්‍රේමදාස මහත්තයා කියලා. හරිද? එතකොට ප්‍රේමදාස ආයුධ දුන්න කෙනාගේ පුතා තමයි සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ. හරිද? ඒකින්ද එයාට ඡන්ද දෙන්න එපා කියලා එයා කියනවා. ඊට පස්සේ සජිත් කියනවා පාර්ලිමේන්තුව ඇතුළේදී මෙයා එතකොට ඔයා 2000 මට මතක හිටියේ 2005 හරි ඔව් 2005 වෙන්න ඕනේ. ඔයා සල්ලි කොටින්ට සල්ලි දීලා තමයි උතුරේ ඡන්දේ නැවැත්තුවේ කියලා. එහෙම බලන් ගිහපුවාම මහත්යෝ නෙමෙයිනේ ස්වාමීන් වහන්සේ නේද? එහෙම බලන් ගිහපුවාම හාමුදුරුවනේ ඒගොල්ලොයි මේගොල්ලොයි ඔක්කොම කරලා දෙන්නේ ඔය කොටින්ට උදව් කිරීමක් තමයි එක අතකින්. හරිද? ඒ අතකින් ආර්ථික ඝාතකයන් මිනිමරුවන් කියලා තමයි හඳුන්වන්න වෙන්නේ. මොකද කොටින්ට සල්ලි දුන්නා කියන්නේ මිනිස්සු මරනවා කියන එක නේද? එහෙම කට්ටියට කියන්නේ එහෙම කෙනෙක්ගේ පුතෙක් තමයි ඔය පුතෙක් වෙනුවෙන් තමයි ඔය ඇවිල්ලා ස්ටේජ් උඩ කෑ ගන්න. එහෙම අදට මහින්දගෙනමත් කියලා මහින්ද මෙහෙම කරා කියලා කියනවා. ඔව්වත් කියන්න ඕනි ස්ටේජ් උඩ. එහෙම නැත්තම් සිවුර ගලවලා තියලා ස්ටේජ් උඩ නැගලා ඔයාලට කැමති දේශපාලනයක් කරගන්න පුළුවන්. හරිද? ඔයාලට විතරක් නෙමෙයි මේ කියන්නේ සමස්ත දේශපාලන වේදිකාවලට මොනෑම පක්ෂයක හෝ නගින සියලුම හාමුදුරුවෝ මේ කියන්නේ ගිහිල්ලා වෙරලා සිවුර පැත්තකින් තියලා සිවුරු ඇරලා ඇවිල්ලා ඔයාට සාමාන්‍ය ඇඳුමක් දාගෙන ස්ටේජ් උඩ නැගලා ඔයාට කැමති ආතල්ලයක් ගන්න කැමති බොරුවක් කියන්න කිසි ප්‍රශ්නයක් නැහැ. බුද්ධහමත් එක්ක සෙල්ලම් කරන්න එපා අපේ හාමුදුරනේ. මොකද බුද්ධහම කියන දේ කියන්නේ තියෙන්නේ ලංකාවේ විතරයි දැනට ආරක්ෂා වෙලා තියෙන්නේ ওই තරමින්වත් ඒකින්ද ඒකත් නැති කරන්න එපා. මේක අදාළ බලධාරීන් සහ අදාළ නායක ස්වාමීන් වහන්සේලාගේ ඇහැට කනට යොමු වෙලා නැද්ද නැත්නම් ඇස්කැම් පේන්නේ නැති විදියට ඉන්නවද කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. එහෙනම් අදට අපි ගිහිල්ලා යන්න හැමෝටම ජය වේවා. එපා ඔය හැමතිස්සෙම නිකන් බෝලේ පාස් කරයි කියලා කියන්නේ මොකද්ද බෝලයක් කොහෙද? මට බෝලයක් ඇත්තෙත් නැහැ. ඔය ඉතින් අපි කට්ටියට බලය දුන්නට ඒක වක් කියන්න ඕන. ඉතින් ඒකනේ කියන්නේ. එහෙමනම් දැන් ඔයලා කියන විදියට අපි නම් බෝලේ පාස් කරේ ඒකට අපිට බෝලයක් දුන්නේ කට්ටිය වක් කියන්න ඕන. ආයුධ දුන්නේ කවුද? කරුණට හා අනිත් අයට එල්ටීටීයට ආයුධ දුන්නේ කවුද? තමුන්වහන්සේලාට මතකද? සජිත් මහත්තයාගේ තාත්තා වෙන කාරුවක් නෙවෙයි. ප්‍රේමදාස මහත්තයා. ඉතින් ආයුධ දුන්නේ කාරු මරන්නද? සිංහල ජනතාව මරන්න. හමුදාවට වෙඩි තියන්න. නැත්නම් වෙන කාට වෙඩි තියන්නද? ඒ ආයුධ දුන්නේ සිංහල හමුදාවට වෙඩි තියන්න. ඉතින් මේ විදියට හමුදාවට වෙඩි තියන්න ආයුධ දුන්නු උදවියගේ දරුවෝ තමයි දැන් කෑ ගහන්නේ බොරුවට. මම ඒකට උත්තරයක් දෙන්නම්. එහෙම කතා කරොත් අපිට කියන්න පුළුවන් LTT එකට සල්ලි දීලානේ 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා උතුරේ ඡන්දෙ වැළැක්ුවේ. හරිනේ? ඇත්තනේ? නැහැ කියලා කියනවද? නැහැ කියලා කියනවද? නැහැ කියලා කියනවද? තමුන්නාන්සලාගේ ආරක්ෂක මේ කවුද මේ නීති ආසාමය മന്ത്രിතුමාම මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා තියෙනවා. එළියත් ප්‍රකාශ කළා තියෙනවා. නැහැ කියලා කියනවද? අපි වැරදි කරා ඇත්ත වශයෙන්ම මේ සංවර්ධනය රට හදපුවා ඔය ඔක්කොම කරා වගේම ඇමතිවරු ආරක්ෂා කරා උන් කරපු පාඩිකම් බලුකම් ඒවත් වහලා ඒවයි ප්‍රතිඵල ඇති මං භුක්ති විඳිනවා දැන්